උදේ පාන්දර ඔයාට ඔයා වෙනුවෙන් විනාඩි 10ක් නැද්ද? නැති වෙන්න බෑ. නේද? ලස්සන වෙන්න ආසයිද? හැඩ ඇඟක් ගන්න ආසයිද? ගෙදර ඉඳන් මේ මගේ ගෙදර. මම ව්‍යායාම කරන තැන. එතකොට ඔයාටත් මේ වගේ චූටි ඉඩක් ඔයාගේ ගෙදර නෑ වෙන්න බෑ. ඔයාගේ කාමරේ නෑ වෙන්න බෑ. ඔයාගේ ස්තෝප්පුවේ නෑ වෙන්න බෑ. හරි. අද අපි විනාඩි 10න් ඇඟ හැඩ කරගමු. යා. මුලින්ම එක තැන හිටියා. මෙන්න මේ වගේ අත් දෙක එක පැත්තකට 10යි. අනිත් පැත්තට 10යි. අද අපි 10 minute full body workout එකක් තමා කරන්නේ. වෙලාව නෑම කියලා කියනවනේ. අන්න ඒ අයට තමා අද workout session එක මගේ යන්නේ. එක පැත්තකට 10යි අනිත් පැත්තට 10යි. ඒ වගේ sets 3ක් යන්න ඕනේ. ඒ වගේම එක පැත්තකට 10යි අනිත් පැත්තට 10යි. arm circle කරලා පොඩි rest එකක් ගන්න. අත මෙන්න මෙහෙම පල්ලෙහාට දාන්න. ඊට පස්සේ තප්පර 10ක්, තප්පර 15ක් ඒ වගේ ඉඳලා ඒකේ second set එකට යන්න. ඊට පස්සේ ඒකේ third set එකට යන්න. ඊට පස්සේ අපි යනවා lunges වලට. මෙතනදී කකුල මෙහෙම ඉදිරියට එද්දී ඔයාගේ දණිහ හෙලවෙන්නේ නැතුව තියාගන්න. වග බලා ගන්න. අපේ බිගිනර් ක්ලාස් එක පටන් ගන්නවා ජූලි 12. තව සති දෙකයි තියෙන්නේ. එතකොට ඔයාටත් පුළුවන් ලංකාවේ ලෝකෙ කොහේ හිටියත් ව්‍යායාම ගැන මුල ඉඳන් ඉගෙන ගන්න ආසයි නම් මගේ පන්ති වලට එකතු වෙන්න. අයන්නේ සිට මුල ඉඳන්ම ඇඟක් ලස්සනට හැඩ කරගන්න හැටි, නිරෝගීව ඉන්න හැටි, මීල් ප්ලෑන් ගැන සියලුම විස්තර ලයිව් ක්ලාසස් වලදී කියලා දෙනවා. සියලුම පන්ති මෙහෙවන්නේ මම. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න ඕන නම් 077 827යි 6316 මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවන්න. මගේ ඇඩ්මින් ඔයාට අපේ පන්ති ගැන සියලුම විස්තර සපයාවි. මේ හැම වර්කවුට් එකෙන්ම රෙපිටිෂන් 15 12 ඒ වගේ කරලා සෙට්ස් 3 යන්න ඕනේ. හරි, අපි ඊට පස්සේ අපේ අනිත් වර්කවුට් එකට යන්. අත් දෙක මෙහෙම ඉදිරියට එන ගමන් ඔයාලගේ කකුල යන්න ඕනේ පිටිපස්සට. ඒකෙනුත් 20ක් විතර කරන්න. ඒ වගේ තප්පර 15 උපරිම 30 බ්‍රේක් වලට සෙට්ස් 3ක් විතර කරන්න. හොඳට මතක තියාගන්න නොකරම ඉන්නවට වඩා මොනවා හරි ඇක්ටිවිටි ලෙවල් එකේ හොඳ වර්කවුට් එකක් කරන එක යම් කිසි දෙයක් වෙන එක ඇඟට හොඳයි. 1 2 3 4 5 6 7 8 9 10 අන්න ඒ වගේ තව 10ක් යන්න. 1 2 ඔයාට දැනෙනවා නම් ගිය මාසේ හිටපු ඔයාට වඩා මේ මාසේ හිටපු ඔයා ස්ට්‍රෝං කියලා, ශක්තිමත් කියලා ඒ ඇති. අල්මාරියේ අඳින්න බැරුව තිබ්බ ඇඳුම් අඳින්න පුළුවන් වෙද්දි, වෙනදාට වඩා හාල් කිලෝ 5 බර නැති වෙද්දි නේද? ටක් ගාලා වෙනදාට වඩා පොල් බෑවක් ගාද්දි දැනෙන මහන්සිය අඩුවෙන් දැනෙද්දි අන්න අපි ෆිට්. ඊට වඩා මොනවදනේ? මතකනේ 20යි මේකේ 20 3යි. හරි, අපි ටක් ගාලා යනවා ඊළඟ වර්කවුට් එකට. දැන් ලෙග් සයිඩ් ලෙග් රේස් එකක් නෙවෙයි කරන්නේ. කියන්නේ සයිඩ් එකට කකුල මෙහෙම ඔසවන එකක් නෙවෙයි කරන්නේ. කික් එකක්. පොඩ්ඩක් ලෙග් කික් කරමු. මෙන්න මෙහෙම මේ 1 මරු 2 ෂා 3 4 wow 5 6 7 ටිකක් ටිකක් වේගෙ වැඩි වුණා වගේ එකක් වෙනවනේ. 8 ඇයි ඒ වැඩේ හරියට උන්නේ නැත්තම් කැමති නැති එක්කෙනෙක්ව මතක් කරගන්න. එතකොට ලස්සන්ට ලෙග් කික් එක හරියට වෙනවා. බොරු නම් කරලා බලන්න. 4 5 6 7 8 9
10. එතකොට මතකනේ leg raise එක නෙවෙයි මේ. up and down නෙමෙයි. leg kick. මතකයිනේ එක පැත්තකට 10යි අනිත් පැත්තට 10යි 10න් සෙට්ස් දෙකක් හෝ තුනක් යන්න inner thighs වලට legs වලට hip එකටත් දැනෙනවා මාරු ටක් ගාලා move වෙනවා අනිත් workout එකට punches අත ඔහේ තියෙන්න බෑ අත් වලට upper back එකට ටිකක් දැනෙන්න punches අපි හිතමු හොරෙක් ගෙදරට ආවා කියලා punches අපි මෙන්න මෙහෙම කරනවාද hello දීලා අදිනවනේ punches හොඳ punch එකක් මේ 5 6 7 8 9 10 හොඳ ජවේ ව්‍යායාම කරන එක වෙනයි ගෙදර වැඩපළ කරන එක වෙනයි මේ එක එක තැන්වලදී අපේ මූඩ් එක ඒ විදිහට වෙනස් වෙන්න ඕනේ ව්‍යායාම කරද්දී වෙනම එකක් මම අපේ පන්තිවලදී අපේ ළමයිට කියනවා වර්ක්අවුට් කරද්දී යක්කු වගේ වර්ක්අවුට් කරන්න ඒකේ රිසල්ට් එක ලස්සනට සුරංගනාවියෝ වගේ විඳින්න මං වගේ ඔයත් ඒ වගේ වෙන්න right දැන් යක්කු වගේ වර්ක්අවුට් කරන වෙලාව punches අනිත් පැත්තට 1 2 3 4 5 6 7 8 9 10 අන්නේ වගේ බලන්න මහ ලොකු වෙලාවක් යන්නේ පටස් ගාලා කරන්න පුළුවන් එහෙට 10යි මෙහෙට 10යි ඒ වගේ සෙට්ස් තුන වගේ කරන්න තවත් එක වර්ක්අවුට් එකකට යනවා අපි මේක 10 මිනිත්ස් වලින් කවර් කර ගන්නත් ඕනේ හැමදාම නෙමෙයි සතියට දවස් 6ක් විතර මේවා කරන්න අර 10 මිනිත්ස් වගේ යනවා නම් දවස් 7ම ගියත් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ මොකද ගොඩක් අඩු වෙලාවක් නේ යන්නේ මෙන්න අපේ ඊළඟ වර්ක්අවුට් එක මේ 1 අත බිම නොතියා මේක කරන්න පුළුවන්ද කියලා බලන්න 2 නීස් වලට තමා ලොකු ප්‍රෙෂර් එකක් යන්නේ අපේ 3 4 මාරු 5 6 අර මං කියපු ආරංචිය අමතක කරන්න එපා ඔයාටත් පුළුවන් අපේ ලයිව් ක්ලාසස් වලට එකතු වෙන්න. එතකොට මේ දේවල් ඔයාලා කරද්දී මම හොඳට ඔයගොල්ලෝව මොනිටර් කරනවා. අපේ ලයිව් ක්ලාසස් තියෙනවා. අපේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් තියෙනවා. ලංකාවේ ලෝකේ කොහේ හිටියත් අපේ පන්ති වලට එකතු වෙන්න පුළුවන්. මෙන්න මේකෙන් නම් එක දිගට සාමාන්‍යයෙන් 8ක් වගේ කරාම චුට්ටක් මහන්සි ඊට පස්සේ වෝටර් බ්‍රේක් එකකට යන්න පුළුවන්. රයිට් 8ක් කරා චුට්ටක් හිටියා 8ක් කරා චුට්ටක් හිටියා 8ක් කරා. මං අපේ අන්තිම වර්ක්අවුට් එක විදිහට අද තෝරගත්තේ කෙලින්ම බඩ ෆෝකස් වෙන මෙන්න මේ වර්ක්අවුට් එක. ඔයාගේ මැද ඇඟිල්ල යන්න ඕනේ කකුලේ විරුද්ධ කකුලේ ටෝ එක පැත්තට. එතකොට ඔයා මෙහෙම නැමෙන්න එපා. කකුල පුළුවන් තරම් ඔසවා වර්ක්අවුට් එක කරන්න. 1 2 3 4 5 මේ වගේ 20ක් යන්න ඕනේ. මේක මගේ ක්ලාස් එක නම් අපේ අයට ඇහුනොත් පුදුම වෙයි. ඇයි මේ හොරතල් කරන්න කියලා. මොකද එයාලට මම කෙලින්ම මේක කියන්නේ 50යි කියලා. 50යි 50න් 3යි කියලා තමයි ඒගොල්ලොන්ට කියන්නේ. එතකොට ඒගොල්ලෝ මේක බලන බව දන්න හින්දා මට ටක් ගාලා මෙතනදී ඒක මතක් කරන්න හිතුණා. මොකෝ මේ මොන්ටිසෝරි කතා කියන්නේ කියලා නැත්තම් හිතේ. මේක කරන්නේ අද වර්ක්අවුට් එක කවදාවත් ව්‍යායාම කරලා නැති, ව්‍යායාම කරන්න කැමති ආයෙත් තමයි සරලම විදිහට අද වර්ක්අවුට් එක ගියේ. යන්නේ. ඒ නිසා ඔයාලා 20න් 3ක් කරන්න අපිට පස්සේ පුළුවන් 20 50 කරගන්න. right? 20යි 20න් 3යි. විනාඩි 10 ඉවරයි. විනාඩි 10ක් වුණාට ඔයා අවුරුදු 60ක 70ක ලස්සනක් ඔයාගේ ඇඟට ආරෝපණය කරලා ඉවරයි. චූටිම චූටි විනාඩි 10කින්. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න. bye. ලස්සනට ඉන්න. ෆිට් එකේ ඉන්න.